මේ පොතේ කතා වෙන දෙවන සහ තවත් වැදගත්ම පියවරක් තමයි ව්‍යාපාර සහ සාමාන්‍ය අගයන් පිළිබඳ උගුල. රිචඩ් කොච් තමන්ගේ ව්‍යාපාරික උපදේශක ජීවිතයේදී දැක්ක ලොකුම රහසක් මෙහිදී හෙළි කරනවා. බොහෝ ව්‍යාපාරිකයන් හිතන්නේ තමන්ගේ සියලුම ගනුදෙනුකරුවන් සහ සියලුම නිෂ්පාදන තමන්ට ලාභ ගෙන දෙනවා කියලා. සාමාන්‍ය ගිණුම් කරන ක්‍රමවලින් පෙන්වන්නේත් එහෙමයි. නමුත් 80-20 නියමයට අනුව ගැඹුරින් පරීක්ෂා කරලා බැලුවාම පෙනෙන සත්‍ය ඊට වඩා හාත්පසින්ම වෙනස්. ඕනෑම ව්‍යාපාරයක මුළු ලාභයෙන් 80%ක්ම ගෙන එන්නේ ඔවුන්ගේ නිෂ්පාදන වලින් හෝ ගනුදෙනුකරුවන්ගෙන් 20%ක් වුණු කුඩා පිරිසක් විසින්. රිචඩ් කොච් මේ බව ඔප්පු කරන්න යොදාගන්න ප්‍රබලතම පර්යේෂණයක් තමයි බියර් පානය කරන්නන් පිළිබඳ පර්යේෂණය. ලෝකයේ විකිනෙන මුළු බියර් ප්‍රමාණයෙන් 80%ක්ම පානය කරන්නේ බියර් බොන මිනිසුන්ගෙන් 20%ක් වන නිරන්තර පාරිභෝගික පිරිසක් විසින්. ඒ වගේම චිත්‍රපට කර්මාන්තය ගත්තත් තිරගත වන චිත්‍රපටවලින් 20%ක් තමයි මුළු කර්මාන්තයේම ආදායමෙන් 80%ක් උපයන්නේ. පොතේ සඳහන් වන ආකාරයට බොහෝ ආයතනවල පහළම ඉන්න 80%ක ගනුදෙනුකරුවන් ආයතනයට කිසිම ලාභයක් ගෙන එන්නේ නැහැ. ඒ මදිවට ආයතනයේ සේවකයන්ගේ කාලය සහ ශක්තියෙන් 80%ක්ම වැය වෙන්නේ මේ ලාභ නොදෙන ගනුදෙනුකරුවන්ගේ ප්‍රශ්න විසඳන්න. රිචඩ් කොච් අපිට ලබා දෙන උපදෙස තමයි අපේ රැකියාවේ හෝ ව්‍යාපාරයේ හෝ අපිට ලාභදායී තත්ත්වයට රැගෙන එන්න උත්සාහ කරන ඒ 20%ක පිරිස හඳුනාගෙන ඔවුන්ට ඉහළම සැලකිල්ල දක්වන්න කියන එක. ඒ වගේම අපේ කාලය කන කිසිම ප්‍රතිඵලයක් නොදෙන අනිත් 80% පිළිබඳව ඉක්මන් තීරණයක් ගන්න එක. මේක අපේ පෞද්ගලික ජීවිතයටත් ඒ විදිහටම අදාළයි. අපේ කාලය සහ ශක්තිය උරාබොන අපිට කිසිම වටිනාකමක් නොදෙන දේවල් වලින් ඈත් වෙලා අපේ ජීවිතය ඉහළට ඔසවා තබන දේවල් වලට පමණක් මුල් තැන දීම තමයි සැබෑ සාර්ථකත්වයේ රහස වෙන්නේ.